ඔන්න අදත් අලුත් වීඩියෝ එකක් අරගෙන ආවේ. අද යන්න බැලුවේ කුඹුක් ඔයට. කට්ටියට දැක බලා ගන්න පුළුවන් ගියාම කුඹුක් ඔයට තමයි අද යන්න බැලුවේ. අපි මේ පැත්තට යමු එන. ගිහිලා කතා කරමු. මේ හැබැයි මාළු වල්ලන නෙවෙයි යන්නේ. මේ පොඩ රවුමක් දාලා ආසාවට මේ කුඹුක් ඔය පැත්තට ගිහිල්ලා තැඹිලි ගෙඩියක් එහෙම බීලා මේ පොඩක් ෆන් එකට රවුමක් දාලා අපි යමු. එන යම් මාත් එක්ක. එන යම්. මේ පාරේ තමයි යන්න තියෙන්නේ. එහෙනම් අපි යම්. යන ගමන් කතා කරමු. අපි එනං ඔන්න වර්තන පාරෙන් කුඹුක් ඔය පැත්තට යන්. ඉස්සරහට තමයි කුඹුක් ඔය තියෙන්නේ. දෙපැත්තටම කැලේ තියෙන්නේ. කැලේ පැත්තෙන් ඉතින් යන්න ඕන. කුඹුක් ඔය. ලස්සන පරිසරයක්. කැලේ හැදෙන හාතවාරිය වැල්. අර කොළ කැඳ වලට එහෙම ගන්නෝ මේ හාතවාරිය වැල්. හොඳ ඖෂධයක්. මේ තියෙන්නේ හාතවාරිය වැල්. හරි දුර්ලභයි මේ හොයාගන්න මේවා. මේ තියෙන හාතවාරිය මේ. කොළ කැඳ හදනකොට ඕවා ගන්නෝ. යයියන් අපි ටක් ගාලා කුඹුක් ඔයට යන්න ඕන පරක්කු වෙනවා. ඔන්න අපි කුඹුක් ඔයට ආවා. බලමු ගිහිල්ලා අපි. මාර ලස්සනයි. මේ තියෙන්නේ නම් මේ ඔය කුඹුරු වලට ආනර පැත්තේ කුඹුරු වලට වතුර ගහන මෝටර දාලා හදපු මැෂින් තමයි තියෙන්නේ. මෝටර දාලා ලස්සනට කුඹුරු යාය වලට වතුර යවන එක මේ කුඹුක් ඔයේ මාළු එහෙම ඉන්නවා. මේ පිටක් ගෙනාවා මාළු ටික අල්ලන්න තිබ්බා. බලමු. පස්සේ බලමු වීඩියෝ එකකින් ලස්සනට මේ මාළු වලන වීඩියෝ එකක් දෙන්න බලමු. අද ඉතින් ආයෙත් තැඹිලි ගෙඩියකුත් අරගෙන පොඩ්ඩක් ෆන් එකේ ඉඳලා යන්න බලමු. මම හිතන්නේ ලොකු මාළු ඉන්නවා මේකේ. අර බුබුලු දාන ලොකු මාළු ඉන්නෝනේ. නැතනින් බුබුලු දාන. මේ පැත්තට සාමාන්‍යයෙන් අර මේ කුඹුක් ඔය කියන්නේ මේ කුඹුක් ගස් තියෙන හින්දා. දවැන්ත ගනේ කුඹුක් ගස් තමයි මේ තියෙන්නේ. මාර සිසිලක් තියෙන කුඹුක් ගස් තියෙන තැන්වල. නාන්න ගියාපු සුපිරිම පොට් එකක් තමයි ඉතින්. කිඹුලා නෑ පේන්න බෑ නේ. වතුර නෑ නේද? කිඹුලා උඩා පැත්තේ ඇත්තේ මං හිතුවා. දීපන්නේ මොකෙක් හරි වතුරේ ඉන්නවා මම හිතා. මාළු නම් පේන්නේ ඉන්නවා මේකේ මේ වතුරේ. බලමු. මාළු පැටව ඉන්නවනේ. පොඩි පෙතිය වගේ පාරක් ඉන්නවා මේ. බලමු මේ හරියම අපි. මාර කූල් එකක් තියෙන්නේ. දැන් වරුසාවත් වැස්සා. එහෙන් අපේ වටේ විටාවේ තියෙන සුන්දරත්වයයි බැලුවම මාර ලස්සනයි. පේනවනේ. මේ කුඹුරු වලට වතුර ගහන තමයි මේ ඇල මාර්ගේ තියෙන්නේ.
අපි යම් බලන්න ඉස්සරහට. මේ තියෙන දවන්ත ගානේ මේ කුඹුක් ගස් තමයි තියෙන්නේ මෙතන. මාර කූල්. දෙකනේ view එක ඔක තමයි තියෙන ලස්සන සුන්දරත්වය. ඔන්න අපි යම් බලන්න වතුර බහින තැනට. කුඹුක්කාරට. ඔව්. නෑ මේ වතුර බහින්නේ. මම හිතන්නේ මේ කොටම් පල්ලෙහිම මාළු ඉන්නෝ. නෑ කිඹුල නෑ මේ හරි. අර 22ක් කරේ මේ තියෙන මාළු අල්ලන්න තිබ්බා. අපි මෙන්න මෙතෙන් ඉඳන් තැඹිලි ගෙඩිය බීලා පොඩක් වෙලා ඉඳලා යා. මහා ලස්සනයි. මෙන්න මෙතන හොඳයි තැඹිලි ගෙඩිය බොන්න අපි. තැඹිලි ගෙඩිය බීලා ඉඳලා යා. දෙකටම තියෙන කුඹුක් ඔය තියෙන කුඹුක් ගස්. මේ පෙළියට තියෙන කුඹුක් ගස්. ඔන්න අපි ගෙන ආපු තැඹිලි ගෙඩිය. තැඹිලි ගෙඩිය බීලා කපාගෙන බීලා ඉවරලා මේ කුඹුක් ඔයේ ඉඳලා යමු යන්න වීඩියෝ ඉවර කරන්න හදලා තා පොඩ්ඩි. එහෙනම් අපි තැඹිලි ගෙඩිය කපාගමු. මාරම ලස්සන වතුර ගලාගෙන යන නාන්න බෑ සීතලයි වීඩියෝ එකක් කරන්න හිතුණා. ඉතින් ඒක තමයි ආවේ ඉතින්. වීඩියෝ එකේ ඉතින් රැඳිලා ඉන්න පොඩ්ඩක් බලන්න ලස්සනයි ඉතින් මේ ටික. කුඹුක් කොහේ ඉඳලා ඔන්න තැඹිලි ගෙඩියක් කොන ගමන් ඉන්නේ මං පට්ටකු සුපිරි නියම කරා මාළුත් ඉන්නවා මාළු අල්ලන්න පිටක් ගෙනාවේ නැහැ අපි දවසක ඉන්න මාළු අල්ලන්න මේ දැනට පොඩයි තැඹිලි ගෙඩියක් බොමු දැන් ඉන්න වීඩියෝ එක ලස්සනට වතුර බැහැගෙන යනවා
නාන්න සුපිරි දෙතිගෙන ආවේ නෑ. යාක නාන්නත් එක මාළු වල නෑ. සුපිරි මාරු පාතල්ලයක් ගන්න ඕන නම් කුඹුක්කෝයටම එන්න ඕන නියමයි. අපි යා අර පැත්තට පොඩක් ගිහලා කතා කරමු. මම එනම් ටැම්පිරියක් දිව්වා. දැන් පොඩක් මූණ අත පය පොඩක් හොදගෙන ඉවිල්ලා වීඩියෝ එක ඉවර කරා හදන්න එනවා. පොඩක් ඉන්න එනවා. දැන් වෙඩිලා නැහැ පොඩයි. කකුල් පත හොදගෙන අර එන කරලා වීඩියෝ ඉවර කරන්න තමයි හදන්නේ. ඉන්නේනා මුකුපේ වීඩියෝ එක ඉවරයි. එහෙනම් ඔක්කොම උසාරලා කට්ටියට සබ්ස්ක්‍රයිබ් කරලා ලයික් කරලා කමෙන්ට් එකක් දාගෙන යන්න නා කට්ටියට. දැන් උසාරනාද